ආයිබෝවන්. දවසේ ලග්න පලාපල, සතියේ ලග්න පලාපල, මාසයේ ලග්න පලාපල, ඒ වගේම තමයි විශේෂ ග්‍රහමාරු පිළිබඳව සෑමදාම දැන ගැනීම සඳහා අපගේ YouTube channelය subscribe කරන්න. ඔබ සැමට තෙරුවන් සරණයි. ආයිබෝවන් වාසනාවන්ත සුබම සුබ දවසක් වේවා. 2025 මාර්තු මාස 26 වන බදාදා. ඉර උදාව පෙරවරු 6:09ට, ඉර බැසීම පස්වරු 6:20ට, රාහු කාලය දිවා කාලයට හා රාත්‍රී කාලයට 12:09 සිට 1:38 දක්වා. සුබ දිශාව උතුර, මරු සිටින දිශාව නිරිත. මේෂ ලග්නයෙන් උපන් ඔබට අද දවස තුල පදිංචි ස්ථානය පිළිබඳව ගැටලු මතුවෙන්න පුළුවන්. ඒ වගේම තමයි රැකියා ස්ථාන කටයුතු වල දියුණුවක් ඇති වෙනවා වගේම ඔබගේ විවාහ පාර්ශවයේ සමග මතභේද ඇතිවීමට ඉඩකඩ තිබෙනවා. හවුල් ව්‍යාපාර ආදී කටයුතු සඳහා ඊතරම්ම සුබදායක දිනයක් නොවේ. ආගමට දහමට අනුව ලැබිව කටයුතු කරනවා වගේම පියාට තරමක් අපලකාරී තත්වයක් ඇති වෙන්න පුළුවන්. පොතට පතට ඇල්මක් දක්වනවා වගේම ධන සම්පත් ලැබීමට වාසනාවක් පෙනෙන්නට තිබෙනවා. ඒ වගේම තමයි මහන්සියේ තරමට ප්‍රතිඵල තරමක් අඩු වෙන්න පුළුවන්. තෙල් සහිත ආහාර ඔබට පීඩාකාරී තත්වයන් ගෙන දීමට ඉඩකඩ පවතිනවා. පුළුවන් කමක් තිබෙනම නම් රතු පැහැයට හුරු වස්ත්‍රාභරණයෙන් සැරසී දවසේ වැඩ කටයුතු ආරම්භන්න ඉතාමත්ම යහපත්. ජය වර්ණයේ රතු පැහැය, ජය අංකය අංක 9. වෘෂභ ලග්නයෙන් උපන් ඔබට අද දවස තුල මව් පාර්ශවෙන් උදව් උපකාර ලැබෙන බවක් පෙනෙන්නට තිබෙනවා. විනෝදයෙන් සැහැල්ලුවෙන් දවස ගෙවනවා වගේම නිර්මාණශීලී කලාකාමී අදහස් මතුවෙන්න පුළුවන්. අලංකාර ඇඳුම් පැළඳුම් වස්ත්‍රාභරණ වලින් සැරසීමට කැමැත්තක් දක්වනවා වගේම වෙනත් අය සමග කටයුතු කිරීමේදී වෙනත් මතවලට ගරු කළ යුතුම දිනයක්. ගැටුම් වලට පැටලීමට පවා ඉඩකඩ තිබෙනවා. ඒ නිසා කල්පනාකාරීව කටයුතු කරන්න. හදිසි අනතුරු වැටීම් තැලීම් ආදී ඇතිවීමට ඉඩකඩ තිබෙනවා වගේම පුළුවන්කමක් තිබෙනවා නම් සුදු පැහැයට හුරු වස්ත්‍රාභරණ වලින් සැරසී දවසේ වැඩ කටයුතු ආරම්භන්න ඉතාමත්ම යහපත්. ජය වර්ණය නිල් පැහැය, ජය අංකය අංක 5. මිථුන ලග්නයෙන් උපන් ඔබට අද දිනය තුල ජලයෙන් අනතුරු ඇතිවීමට ඉඩකඩ තිබෙන නිසා ඒ නිසා කල්පනාකාරීව කටයුතු කරන්න. විවාහ ජීවිතය තුල ගැටලු ඇති වූද ඒවා විඳදරා ගනිමින් කටයුතු කරනවා. වචන භාවිතයේදී නම් තරම ප්‍රවේශම්කාරීව කටයුතු කරන්න. ඔබගේ වියදම් පාර්ශවයේ ඉහළ යන්න පුළුවන්. දරුවන් පිළිබඳව ගැටලු ඇතිවීමට ඉඩකඩ පවතිනවා. අධ්‍යාපන කටයුතු සඳහා යම් බාධාකාරී දේ මතුවෙන්න පුළුවන්. උනන්දුව උත්සාහය මත ඔබගේ දියුණුව ලබා ගන්න පුළුවන්. උදරය සම්බන්ධ රෝගාතත්වයන් මතුවීමට ඉඩකඩ තිබෙන නිසා ඒ ගැන සැලකිලිමත්ව කටයුතු කරන්න. පුළුවන් කමක් තිබෙනවා නම් අද දින රස කැවිලි දන් දී දවසේ වැඩ කටයුතු ආරම්භන්න ඉතාමත්ම යහපත්. ජය වර්ණයේ කොළ පැහැය, ජය අංකය අංක 5. කටක ලග්නයෙන් උපන් ඔබට අද දිනය තුල ඔබගේ ආදායම් මාර්ග වැඩි වෙන බවක් පෙනෙන්නට තිබෙනවා. ඒ වගේම තමයි අතමිට මුදල් ගැවසෙනවා වගේම අධ්‍යාපනික කටයුතු වලට තරමක් බාධක මතුවෙන්න පුළුවන්. ගේදොර ඉඩකඩම් දේපල ලාභ ලැබුණද ඒවා පිළිබඳව ප්‍රශ්න ඇතිවීමට ඉඩකඩ පවතිනවා. ඔබ බොහොම බුද්ධිමත්ව කටයුතු කළ යුතුම දවසක්. පරිපාලන කටයුතු වල රැකී ආරක්ෂා කරන්නන්ට ඔබගේ අනසක පතුරවා කටයුතු කිරීමට හැකියාව ලැබෙනවා. වැඩිහිටි අයට නම් තරමක් අසුබ ප්‍රතිඵල ඇති වෙන්න පුළුවන්. ප්‍රේම සම්බන්ධතාවලදී කලහකාරී බවක් පෙනෙන්නට තිබෙනවා. එයින් තමාට අවාසිදායක තත්වයක් තමයි පෙනෙන්නට තිබෙන්නේ. කහ සහ සුදු වස්ත්‍රාභරණ වලින් සැරසී දවසේ වැඩ කටයුතු ගැනවීමට හැකියාව තිබෙනවා නම් ඉතාමත්ම යහපත්. ජය වර්ණය ක්‍රීම් පැහැය, ජය අංකය අංක 2. සිංහ ලග්නයෙන් උපන් ඔබට අද දවස තුල සමාජය තුල නායකත්වය ගැන කටයුතු කිරීම නිසා සමාජය තුල කැපී පෙනෙන චරිතයක් බවට ඔබ අද දිනේ පත් වෙන්න පුළුවන්. රැකියා ලාභ ඇති කරනවා වගේම ඇඟලුම් කර්මාන්ත ආශ්‍රිත රැකියාවල නියැලෙන අයට අද දිනේ යහපත් වන බවක් තමයි පෙනෙන්නට තිබෙන්නේ. ආගමික භක්තිය ඇති කරනවා වගේම උදරාබාධ ස්නායුගත රෝග ඇතිවීමට ඉඩකඩ තිබෙන නිසා ඒ ගැන ප්‍රවේශමෙන් යුතුව කටයුතු කරන්න. අධ්‍යාපනය ලබන දූ දරුවන්ට නම් මතක ශක්තිය වර්ධනය වන බවක් පෙනෙන්නට තිබෙනවා. පුළුවන් කමක් තිබෙනවා නම් රතු පැහැයට හුරු වස්ත්‍රාභරණ වලින් සැරසී දවසේ වැඩ කටයුතු ආරම්භන්න ඉතාමත්ම යහපත්. ජය වර්ණයේ රතු පැහැය, ජය අංකය අංක 1.
කන්‍යා ලග්නයෙන් උපන් ඔබට අද දිනය තුල ඔබගේ විවාහ ජීවිතය තුල සාමය ඇති වෙන දවසක්. ඒ වගේම තමයි සහකරුට හෝ සහකාරියට ඔබගේ තම කටයුතු වලට වැඩි සහායක් අපේක්ෂා කරන්න පුළුවන්. හවුල් ව්‍යාපාර කටයුතු වලින් තරමක් පාඩු සිදු වෙනවා වගේම හිසේ කැක්කුම් ස්නායු දුර්වලතා තිබෙන අයෙක් නම් මේ ගැන සැලකිලිමත්ව කටයුතු කරන්න. පෙර පින ඉස්මතු වී ලැබීම් වලට අද දිනේ යහපත්. ආගමික භක්තිය වැඩි කරනවා වගේම වැඩිහිටි ගුරුවරුන්ට බොහොම ගෞරව දක්වන බවක් පෙනෙන්නට තිබෙනවා. අධ්‍යාපනික කටයුතු වලට හා කලා කටයුතු වල නියැලී සිටින අයට ඊ타ත්ම සුබදායක දිනයක්. පුළුවන්කමක් තිබෙනව නම් නිල් පාට හුරු වස්ත්‍රාභරණ වලින් සැරසී දවසේ වැඩ කටයුතු ආරම්භන්න ඊ타ත්ම යහපත්. ජය වර්ණය කොළ පැහැය, ජය අංකය අංක 5. තුලා ලග්නයෙන් උපන් ඔබට අද දවස තුල බොහොම බුද්ධිමත්ව කටයුතු කරනවා. ඒ වගේම තමයි ඔබ බොහෝ පිරිසකගේ උපදේශකයෙකු බවට පත් වෙන්න පුළුවන්. මවගෙන් ධනය, දීපල ආදිය ලැබීමට ඉඩකඩ තිබෙනවා වගේම සහකරු හෝ සහකාරිය නිසා සමාජයේ ප්‍රසිද්ධියට පත්වී ඔබගේ තත්ත්වය පවා උසස් වෙන්න පුළුවන්. ශරීර සෞඛ්‍ය පිළිබඳව සැලකිලිමත්ව කටයුතු කිරීම ඉතාමත්ම වැදගත්. මවට නම් තරමක් අපලදායකයි. රැකියාව නිසා පාඩු සිදුවීමට ඉඩකඩ තිබෙනවා. මුදල් ආදී වගකීම් බාරව කටයුතු කරන අයට අද දිනය තුල වඩාත් කල්පනාකාරීව කටයුතු කරන්න. පුළුවන්කමක් තිබෙනවා නම් කොළ සහ කහ පැහැයට හුරු වස්ත්‍රාභරණ වලින් සැරසී දවසේ වැඩ කටයුතු ආරම්භන්න ඊ타ත්ම යහපත්. ජය වර්ණය නිල් පැහැය, ජය අංකය අංක 6. වෘශ්චික ලග්නයෙන් උපන් ඔබට අද දිනය තුල ආගමික භක්තිය අඩු කරන දිනයක්. අධ්‍යාපනික කටයුතු වලට තරම්ම සුබදායක වෙන්නේ නැහැ. ඒ වගේම තමයි වැඩිහිටි ගුරුවරුන්ට ගරු සැලකිලි නොදක්වන බවකුත් පෙනෙන්නට තිබෙනවා. අවිවාහක අයට මංගල යෝජනා උදා වෙනවා වගේම ඌෂ්ණාධික රෝග මතු කරවන්නට ඉඩකඩ තිබෙනවා. දූ දරුවන් සම්බන්ධ කටයුතු වලදී වෙහෙසීමට සිදු වේවි. ඔබ සමාජයේ කැපී පෙනෙන ප්‍රියමනාප පුජ්‍යලයක බවට පත් වෙනවා වගේම හවුල් ව්‍යාපාර වලින් ලාභ ලැබීමට හැකියාව තිබෙනවා. ගිවිසුම් ආදියට නම් අද දිනේ තරම්ම සුබදායක වෙන්නේ නැහැ. පුළුවන්කමක් තිබෙනවා නම් පංච වර්ණමල් පූජා කර දවසේ වැඩ කටයුතු ආරම්භන්න ඊ타ත්ම යහපත්. ජය වර්ණය රතු පැහැය, ජය අංකය අංක 9. ධනු ලග්නයෙන් උපන් ඔබට අද දිනය තුල කෘෂිකර්මාන්තික කටයුතු වලින් ධනය ලැබීමට හැකියාව පවතිනවා. නිර්මාණාත්මක අදහස් පහළ වෙනවා වගේම දරුවන් සමාජයේ කැපී පෙනීමට උත්සාහ කරනවා. ඒ වගේම තමයි කෙටි ගමන් බිමන් පවා යෙදෙන්න පුළුවන්. ඔබගේ විවාහ ජීවිතය තුල ගැටලු ඇතිවීමට ඉඩකඩ පවතිනවා. ලේ දෝෂ තත්වයන් නිසා අසනීප ගති ඇති වෙනවා වගේම මවට තරමක් අපල ඇති කරවීමට ඉඩකඩ පවතිනවා. ශිල්ප ශාස්ත්‍ර ඉගෙනීමට හැකියාව ලැබෙනවා වගේම ගිවිසුම් නව කොන්ත්‍රාත් ආදී අස්සන් තැබීමට අද දිනය ඊ타ත්ම සුබයි. යහපත් මිතුරු ඇසුරක් ඇති කරනවා වගේම පුළුවන්කමක් තිබෙනවා නම් අද දවස තුල නිර්මාංශව සිට දවසේ වැඩ කටයුතු ආරම්භන්න ඊ타ත්ම යහපත්. ජය වර්ණය රන්වන් පැහැය, ජය අංකය අංක 3. මකර ලග්නයෙන් උපන් ඔබට අද දවස තුල විවාහ සම්බන්ධ ගැටලු ඇති වෙන්න පුළුවන්. ඒ වගේම තමයි විවාහ සහකරුට හෝ සහකාරියට තරමක් අපල තත්වයක් තමයි පෙනෙන්නට තිබෙන්නේ. ශිල්පයේ ඥානීය දියුණු වෙනවා වගේම සංගීතය කලාවට සම්බන්ධ අයෙක් නම් ඉතාමත් සුබයි. අසරණ වූ අයට, ගිලන් වූ අයට පිහිට වීමට අද දවස තුල වැඩි කැමැත්තක් දක්වනවා. සමාජයට ප්‍රියමනාප මෙන්ම කඩිසර පුද්ගලයෙකු ලෙස කටයුතු කිරීමට ලැබෙන දිනයක්. දරුවන්ගේ කටයුතු සම්බන්ධව සුබදායක ආරංචි ඇසීමට ලැබෙනවා වගේම පුළුවන්කමක් තිබෙනවා නම් කහපාට වස්ත්‍රාභරණයෙන් සැරසී දවසේ වැඩ කටයුතු ආරම්භන්න ඊ타ත්ම යහපත්. ජය වර්ණය නිල් පැහැය, ජය අංකය අංක 8. කුම්භ ලග්නයෙන් උපන් ඔබට අද දවස තුල උදරාබාධ රෝගාදී ඇතිවීමට වැඩි ඉඩකඩ පවතිනවා. ධනය නාස්ති වීමටද හැකියාව තිබෙනවා වගේම උසස් දේ ඉගෙනීමට ආශාවන් ඇති වෙන්න පුළුවන්. හිත මිත්‍රාදීන් සමග වැඩි කාලයක් ගත කරනවා වගේම අලුත් වැඩ කටයුතු ආරම්භ කරන බවකුත් පෙනෙන්නට තිබෙනවා. උසස් නිලධාරීන්ගෙන් උපකාර සැලකිලි ලැබීමට වාසනාව තිබෙනවා. ධෛර්ය ශක්තිය වැඩි කරන දිනයක් වගේම ඔබගේ කතාව නිසා
ගැටලු ඇතිවීමට හැකියාව තිබෙන නිසා ඒ ගැන කල්පනාකාරීව කටයුතු කරන්න. නිවසේ වාසය කරන සුරතල් සතුන් ආදීන්ට තරමක් අසුබ ඇති වෙන්න පුළුවන්. පුළුවන්කමක් තිබෙනව නම් අද දින තුල නිර්මාංශව සිට දවසේ වැඩ කටයුතු ආරම්භන්න ඉතාමත්ම යහපත්. ජය වර්ණය නිල් පැහැය, ජය අංකය අංක 6. මීන ලග්නයෙන් උපන් ඔබට ඔබගේ සහෝදරකාරක ආදීන්ගේ උදව් ලැබෙන දිනයක්. ඒ වගේම තමයි ප්‍රීති උත්සවාදියට සහභාගී වීමට ඔබට අවස්ථාව ලැබෙනවා වගේම හදිස්සි ගමන් බිමන් ආදියෙන් නඩුහබ වලට පැටලීමට ඉඩකඩ තිබෙන නිසා කල්පනාකාරීව කටයුතු කරන්න. වෙළඳ ව්‍යාපාර කටයුතු කරන ඔබට අද දිනය තුල ලාභ ලැබීමට ඉතාමත්ම සුබයි. අධ්‍යාපනික කටයුතු වලට නම් මෙතරම්ම සුබදායක වෙන්නේ නැහැ. වංචා රැවටිලි ආදියට හසු වීමට ඉඩකඩ තිබෙන නිසා ඒ ගැන ප්‍රවේශම් සහගතව කටයුතු කරන්න. හිසේ බරගතියක් හා ධන හිස් ආබාධ තිබෙන අයෙක් නම් තරමක් ඉවසිලිවන්තව කටයුතු කිරීම වැදගත්. පුළුවන්කමක් තිබෙනවා නම් බෝධිය වැඳ දවසේ වැඩ කටයුතු ආරම්භන්න ඉතාමත්ම යහපත්. ජය වර්ණය රන්වන් පැහැය, ජය අංකය අංක 3.